චීනයේ ගෙවෙන මගේ ජීවිතයෙන් තවත් එක ලස්සන දවසක්. අද උදේම මම ඔළුවට හොඳ ඔයිල් මසාජ් එකක් කරගත්තා. මේ වින්ටර් කාලේ නිසා ඔළුව ඉක්මනටම ඩ්‍රයි වෙනවා. ඉතින් මේ වගේ ඉඳලා හිටලා ඔයිල් මසාජ් එකක් කරන එක මේ දවස්වල අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. ඊළඟට මම කිචන් එක පැත්තට ගියා අපේ ලන්ච් එක ප්‍රෙප් කරන්න. අද මම දවල්ට හදන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක්. අද මම ෆ්‍රයිඩ් රයිස් එක හදන්නේ කලින් දවසේ උයපු බත් වලින්. මුලින්ම අවශ්‍ය කරන එළවලු ටික තෝරගෙන ඒවා හොඳට හොදලා පිරිසිදු කරගත්තා. මම අද ෆ්‍රයිඩ් රයිස් එකට එකතු කරගන්නේ ලූණු කොළ, ගෝවා, කැරට්. ඊට අමතරව මම බිත්තර සහ චිකන් එකතු කරගන්නවා. මුලින්ම මම ලූණු කොළ ටික කපා ගත්තා. ඊට පස්සේ අවුමිරිස් කරලකින් පොඩි කොටසකුත් කපා ගත්තා. ඊළඟට ගෝවා කොළ ටික අරගෙන කන්න බැරි මේ නාරටි කොටස අයින් කරලා ඉතුරු කොළ ටික හීන් වෙන්න කපා ගත්තා. ඊට පස්සේ කැරට් ගෙඩියකින් කොටසක් අරගෙන හොඳින් ග්‍රේට් කරගත්තා. ඊළඟට කලින් මැරිනේට් වෙන්න දාලා තිබුණු චිකන් කෑලි ටික අරගෙන පොඩි කොටස් වලට කපා ගත්තා. මම මේ ෆ්‍රයිඩ් රයිස් එකට ලූණු සුදු ලූණු කරපිංචා මුකුත් එකතු කරන්නේ නැහැ. එළවලු විතරයි දාන්නේ. මේක හරිම ලේසි රෙසිපියක්. ඕගොල්ලෝ try කරලා බලන්න. මුලින්ම පෑන් එකට තෙල් ටිකක් දාලා අර කලින් මැරිනේට් කරගත්ත චිකන් ටික ඒ තෙල් එකේ දාලා හොඳට බැද ගන්නවා. කෑලිවල දෙපැත්ත හරව හොඳින් බැද ගන්න ඕනේ මේ ටික. චිකන් ටික හොඳට බැදුනට පස්සේ ඒ ටික ආපහු පෑන් එකෙන් එළියට අරගන්න. ඊළඟට ඒකටම කැරට් ටිකයි අපේ ගෝවා ටිකයි එකතු කරගන්නවා. ආපහු තෙල් දාන්න අවශ්‍ය නැහැ. කැරට් ටිකයි ගෝවා ටිකයි හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මේකටම ඕගොල්ලෝ බිත්තරයක් එකතු කරගන්න. ඒක ඉතින් ඔයා හදන ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න. මම අද එකතු කරගන්නේ එක බිත්තරයයි. බිත්තර එකතු කරාට පස්සේ අර එළවලු ටිකත් එක්ක හොඳට ඒක හොඳින් මිශ්‍ර කරගන්න. ඊළඟට ඒකටම ගම්බිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි එකතු කරනවා. ඕගොල්ලෝ ළඟ චිකන් පවුඩර් තියෙනවා නම් එකතු කරගන්න. මේක අත්‍යවශ්‍ය නැහැ. ඒක දැම්මහම ඉතින් තව ටිකක් රසයි. මේක හොඳින් කලවම් වේගෙන එනකොට අර කලින් බැදගත්ත චිකන් ටිකත් මේකට ආපහු එකතු කරගන්න. ඊළඟට තියෙන්නේ ඕගොල්ලෝ කලින් හොයාගත්ත බත් ටික මේ මිශ්‍රණයට එකතු කරලා හොඳට කලවම් කරගන්න එක. මේ වෙලාවට ලිපේ ගින්දර ටිකක් වැඩි කරගන්න. එතකොට තමයි බත් ඇට ටික හොඳට වැඩි ගින්දරේ බැදිලා ෆ්‍රයිඩ් රයිස් එක රසට එන්නේ. බත් එක හොඳින් කලවම් වුණාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ රස අනුව සෝයා සෝස් ටිකක්,
ඔයිස්ටර් සෝස් තියෙනවා නම් ඔයිස්ටර් සෝස් ටිකක් එහෙම එකතු කරගන්න. අද මම එකතු කරගත්තේ ඩාර්ක් සෝයි සෝස් ටිකක්. මම අන්තිමේදීම බත් එක උඩින් බටර් ටිකක් දානවා. මේ විදිහට බටර් ටිකක් බත් එක උඩට දැම්මාම බත් එක හොඳ රසට එනවා. බත් එකේ රස්නෙටම බටර් ටික දිය වෙලා අමුතුම ගතියක් එනවා බත් එකට මේ බටර් එකතු කරන එකෙන්. අවසානයේදී අර කලින් කපාගත්ත ලූණු කොළ ටිකත් එකතු කරලා අර බටර් එකත් එක්ක මේ හැමදේම හොඳට මිශ්‍ර වෙනකම් හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා ඉවරයි. දවල් කෑමත් කාලා ඉවර වෙලා ටිකක් හවස් වෙන්න මම ගියා පොඩි වෝක් එකක් දාන්න මගේ හස්බන්ඩ් එක්ක. මේ දවස්වල සීතල වුණත් ඇවිදින එක ඉතින් ඇඟට හොඳයිනේ. ඉතින් මට පුළුවන් හැම වෙලාවකම මේ විදිහට හවසට ඇවිදින්න යනවා. ඒකෙන් ගතටත් සිතටත් ලොකු සැනසීමක් දැනෙනවා. අපි ඉතින් කනවා බොනවා වගේම සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනෙනේ. ඉතින් මෙහෙම එක්සයිස් කරන්න බැරි කෙනෙක්ට වුණත් ඇවිදින එක ඇඟට හොඳයි. ඉතින් ඕගොල්ලෝ දවසෙන් පොඩි කාලයක් වෙන් කරගන්න සෞඛ්‍ය ගැන හිතලා මේ විදිහට පොඩි වෝක් එකක් දාන්න. ඒකෙන් ඇත්තටම ඔයාගේ ඇඟට ලොකු සුවයක් දැනෙනවා. වෝක් එකක් දාලා ඉවර වෙලා අපි අන්තිමට මෙන්න මේ ඇල ළඟට ආවා. මෙතන හරියම ලස්සනයි. බලන් ඉන්නකොට මනසට පුදුම සැනසීමක් දැනෙනවා. ලොකු වතුර පාරක් ගලන් එනවා උඩ හරියට. මේ ගෙවෙන්නේ චීන ජාතිකයෝ ඒගොල්ලන්ගේ අවුරුද්ද. ඒ කියන්නේ චීනයේ ස්ප්‍රින්ග් ෆෙස්ටිවල් එක සමරන කාලේ. ඉතින් මේ කාලෙට ඒගොල්ලෝ මෙන්න මේ වගේ ලැන්ටර්න්ස් වලින් හැම තැනම සරසනවා. මේ මගේ අපාර්ට්මන්ට් එක පල්ලෙහා. ඒගොල්ලොත් මේ වගේ රතු පාට සැරසිලි වලින් හැම තැනම වගේ සරසලා තිබ්බා. වෝක් එක දාලා ඇවිල්ලා අපි රෑ කෑමට රවි අයියලාගේ ගෙදර යන්න ලෑස්ති වුණා. ඒගොල්ලෝ අද කොත්තු හදනවා කියලා අපිට එහෙ එන්න කිව්වා. ඉතින් අපි ලෑස්ති වෙලා ඒගොල්ලන්ගේ ගෙදර ගියා රසම රස කොත්තුවක් කන්න. මේ සීතල කාලේ ඉතින් කොත්තුවක් කනවා කියන්නෙම ඒක ඉතින් වචනෙන් කියන්න බැරි හැඟීමක්. මොකද ලංකාවේ වගේ හැම වෙලාවෙම අපිට ආස කෑම මේ රටවල් වල හොයන්න අමාරුයි. ඉතින් ඉඳලා හිටලා හරි මේ වගේ රස කෑමක් අපිම හදලා කනකොට ඒක දැනෙන්නේ අමුතුම විදිහකට. ඉතින් පබසරා අක්කා හදපු රසම රස කොත්තුවත් කාලා අපි අපේ දවස ඉවර කරා. ඔන්න ඔහොම තමයි ඉතින් අද මගේ දවස ගෙවුනේ. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ගිහින් එන්න.